ඉතින් ඔයාලට පේනවා අඩි 3000ක් විතර උඩින් අපි ඉන්නේ. ඉතින් ඔන්න අපි ළඟටම ආවා මෙන්න මේ තියෙන ග්ලාස් බ්‍රිජ් එක. අපි ළඟටම ආවා. දැන් මම පෙන්නන්නම් ග්ලාස් බ්‍රිජ් එක මොන වගේද කියලා වෙලා. එතනත් මාරම ලස්සනයි සහ මාර ටිකක් බය හිතෙනවා. ඉතින් අපි යන්න කලින් අපේ කකුල් වල මෙන්න මේ වගේ පොඩි කවර් එකක් දාගෙන තමයි ග්ලාස් බ්‍රිජ් එකට නගින්න ඕන. මං හිතන්නේ ඒක ජරා වෙන හින්දා එයාලා ඒ කරන වැඩ. ඉතින් මේ තියෙන්නේ ග්ලාස් බ්‍රිජ් එක උඩ මොන වගේද කියලා වෙලා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ මාරම ලස්සනයි. ඔයාලට වීඩියෝ වලින් පේනවා ඇති. ඉතින් අපේට කාඩ් ගන්නත් ඕන කිව්වා. එතන අර තියෙන 아무තු ෆීලිං එක හින්දා තව පොඩි දෙයක් කියන්න ඕන. අපි ග්ලාස් බ්‍රිජ් එක උඩ ඉද්දි රැන්ඩම්ලි යාලා ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඇවිල්ලා අපේ ෆොටෝස් ගන්නවා. ඉතින් අපි ඒක එච්චර ලොකෝට හිතුන්නේ නැහැ. ඒත් අපි එළියට යද්දි අපේ ෆොටෝස් මෙන්න මේ වගේ ෆ්‍රේම් කරලා යාලා එළියෙන් තියලා තියෙනවා. ඉතින් ඒක මාරම වැඩක්. ඉතින් එතනින්ම අපි ආයේ මං